ශ්‍රී ලාංකික විවාහ මංගල උත්සවය කියන්නේ සුවිශේෂී වූ සංසිද්ධිමය එකතුවක්. එය සාමාන්‍යයෙන් වෙනත් උත්සවයකට වඩා වෙනස් වෙන්නේ එය මේ රටේ සංස්කෘතිය, ඒ වගේම ආගමික විශ්වාසයන් සහ අපේ පවුල් අතර තියෙන සම්බන්ධතාවයන්, ඒ වගේම චාරිත්‍ර වාරිත්‍ර සදාචාර පද්ධතිය එක්තැන් වන එකට ඉස්මතු කරන අවස්ථාවක් විදිහට අපි සැලකන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලාංකික විවාහ මංගල උත්සවය සහ එහි ප්‍රධානම කර්තව්‍යයක් වන මංගල පූර්වයේ චාරිත්‍ර පිළිබඳව, චාරිත්‍ර ඉතිහාසය, ආරම්භය, එහි විකාශනයන් සහ වර්තමාන ප්‍රවණතා පිළිබඳ කරුණු කාරණා කීපයක්. අපි හැමෝම දන්නවා විවාහ මංගල උත්සවයක ප්‍රධානම කර්තව්‍ය කාර්ය වෙන්නේ විවාහ මංගල පූර්වයේ චාරිත්‍ර. ඒ තමයි ශ්‍රී ලාංකික විවාහයේ අනන්‍යතාවය. මේ විවාහ මංගල චාරිත්‍රවල, අපේ විවාහ මංගල චාරිත්‍රවල ඉතිහාසය ගැන අපි බැලුවොත් අපිට හඳුනා ගන්න පුළුවන් පුරාවෘත්තයන්, සිද්ධීන් දෙකක් අපිට කියවිලා ලියවිලා තියෙනවා අපේ චාරිත්‍ර ඉතිහාසය තුළ. ඉන්න එකක් තමයි පුරාණ ඉන්දියාවේ මහා සම්මත කියන රජ කාලයේ ඔක්කාක කියන රජ කෙනෙක් රජ කරන සමයක මේ රජදරුවන්ගේ දියණියකගේ විවාහයක් සම්බන්ධයෙන් වූ චාරිත්‍රමය අවස්ථාවක්. මේ තමයි අපේ ඉතිහාස කතාවක්, අපේ විවාහ මංගල චාරිත්‍රවල ආරම්භය සනිටුවන් වන. ඒ වගේම තවත් අවස්ථාවක තව තැනක කියවෙනවා අපි මේ ස්තෝත්‍ර කවි ගායනාවල සිදුහත් කුමාරයාගේ සහ ඒ වගේම යසෝදරා කුමරියගේ විවාහ මංගල්‍යය පැවතුණු විදිය හා පෝරුව හා චාරිත්‍ර වාරිත්‍ර පැවතුණු විදි ගැනත් ආරම්භ කතාවක් විදියට සැලකෙනවා. කොහොම නමුත් මේ කතා දෙකම අපේ ඉතිහාස, අපේ කවිවල භාවිතා කරන ස්තෝත්‍ර ගායනාවල පෝරුව මංගල චාරිත්‍රවල ඉතිහාසයේ විදියට සනිටුවන් වෙලා තියෙනවා. එතකොට අපි බලමු මේ චාරිත්‍ර කාලාන්තරයක් තිස්සේ කොහොමද විකාශනය වී ඇවිත් තියෙන්නේ කියලා. අපේ පුරාණ චාරිත්‍ර ක්‍රමවේදය ගත්තහම එය ඊ타මත්ම ක්‍රමවත්ව සහ මනාව සැලසුමක් සහිතව සැකස් වුණු චාරිත්‍ර ක්‍රමවේදයක්. අපි ඉතිහාසයේ කියනවා මේ අපි මංගල චාරිත්‍ර සඳහා සම්පූර්ණ වීමට කාරණා කීපයක් අවශ්‍ය විය යුතුයි. ඒ තමයි එකක් තමයි නැකත් පද්ධතිය. ඒ කියන්නේ මේ චාරිත්‍ර සම්බන්ධව විවිධ චාරිත්‍ර සඳහා නැකත් සාදවා ගන්නවා. ඒ වගේම චාරිත්‍ර කිරීම සඳහා මංගල පෝරුවක් අවශ්‍යයි. දෙවනි කාර්යය මංගල පෝරුව. ඒ වගේම චාරිත්‍ර කරවීමට චාරිත්‍ර වේදියෙක් සහ ඒ සම්බන්ධව ගායනා, ස්තෝත්‍ර සහ තවත් කලමනා අඩුම කුඩුම අවශ්‍යයි. පුරාතනයේ පටන්ම මේ නැකත් සෑදීම පැවතගෙන එනවා. ඉතින් පළපුරුදු ජෝයිස්වරුන් ලවා නැකත් සාදවාගෙන මේ චාරිත්‍ර කරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම පුරාණ මංගල පෝරු ඊටමත් අදට වඩා අපි අද කාලේ සිට බැලුවොත් ඊටමත් සංකීර්ණ අවස්ථාවන් පසු කරලා ඇවිල්ලා තියෙනවා. මංගල පෝරුවක් නිර්මාණය කිරීමට ආරම්භය සිට ඒ සඳහා භාවිතා කරන අපේ මේක දැවයෙන් තමයි මංගල පෝරුවක් පුරාණයේ නිර්මාණය කරේ. මේ දැවය සඳහා යොදා ගන්නා මේ දැව තැනීමට යොදා ගන්නා ශාකය, ගහ කැපීම පටන් ඒ දැවෙන් මංගල පෝරුව නිර්මාණය කිරීම අවසන් වීම දක්වාම නැකත් අනුව කෙරුණු බවයි ඉතිහාසය අපිට කියන්නේ. ඒ වගේමයි ඒ මංගල උත්සවයේ විශේෂ අවස්ථා සඳහා මේ විදිහට නැකත් භාවිතා වුණා. මේ මංගල පෝරුවේ චාරිත්‍ර මේ අවදි යුග ගණනක් අද දක්වා පැවතගෙන එනකොට විවිධ ආකාරයේ සංස්කෘතිකමය සහ ආගමික පසුබිම් සමග මිශ්‍ර වුණා. ඒ හා සම්මිශ්‍රණය වෙමින් තමයි විවිධ දේවල් එයට එකතු වුණා. එයින් ඉවත් වෙමින් තමයි පැවතගෙන ආවේ. උදාහරණයක් විදිහට අද අපි දකින ශ්‍රී ලාංකික මංගල පෝරුවේ චාරිත්‍ර කලකදී දැන් මේ වන විට බොහෝ විට මේ සඳහා මෙහි බෞද්ධ මුහුණුවරක් ගන්නවා. බෞද්ධ ඌරුවකට තමයි බොහෝ විට කෙරෙන්නේ. නමුත් මේ ඇතුලේ හින්දු සංස්කෘතිමය ලක්ෂණ, හින්දු ආගමික ලක්ෂණ නැතුවම නෙවෙයි. ඒ මංගල පෝරුවේ චාරිත්‍ර කාලයක් හින්දු ආගම සමග සම්මිශ්‍රණය වෙලා තියෙනවා. ඒ වගේම තවත් කාලයකදී මෑත ඉතිහාසයේදී බටහිර සංස්කෘතිය, අපි මේ රට යටත් විජිතයක්ව පසුබිම පැවති කාලයේදී බටහිර සංස්කෘතිය සමග මිශ්‍ර වෙලා සමහර බටහිර චාරිත්‍ර වාරිත්‍ර ඒ සමග සම්මිශ්‍රණය වෙලා තියෙනවා. ඔය ආකාරයෙන් තමයි අද මේ පවතින මංගල පෝරුවේ චාරිත්‍ර විධි විකාශනය වෙලා තියෙන්නේ අතීතයේ පටන්. ඒම මම කතා කරන්න කැමති මංගල පෝරුවේ චාරිත්‍ර සඳහා
සූදානම් වීම කෙසේද සිදුවන්නේ කියලා. සාමාන්‍යයෙන් විවාහ යෝජිත යුවලක් හෝ විවාහ අපේක්ෂිත යුවලක් ඔවුන්ගේ විවාහ මංගල්‍ය කිට්ටු වෙනකොට ඒ සඳහා දිනවකවානි යොදා ගන්නකොට කරන සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඒ දෙන්නාගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමෙන් ඒ සඳහා සුදුසු දිනයක් යොදා ගන්නවා. පළපුරුදු ජෝතිෂ විද්‍යාවක ලබා පළමු කාරණේ තමයි ඒකට ගැළපෙන සුදුසු දිනය යොදා ගැනීම. මේ දිනය යොදා ගැනීමෙන් පස්සේ පසු කාලයකදී මේ ජෝතිෂ වේදීන් ඒ සඳහා නිසි කාලයක් ලබාගෙන අවශ්‍ය කරන අද ගැළපීම් සහ ගණනය කිරීම කොට එම දිනේ සුදුසු නැකතක් යොදා ගන්නවා. සාමාන්‍ය මංගල චාරිත්‍ර සඳහා තේන නැකත් පද්ධතියේ තියෙන ප්‍රධානම නැකත තමයි අපි සලකන්නේ මංගල පෝරුවට ගොඩවීමේ නැකත විදියට. සාමාන්‍ය මේ නැකත් පද්ධතිය අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පූර්ව නැකත් සහ විවාහ දින නැකත් වශයෙන්. මේ පූර්ව නැකත් කියලා කියන්නේ විවාහ දිනයට පෙර නැකත්. උදාහරණ වශයෙන් අපි මංගල උත්සවය සඳහා පළමු ආරාධනාව කිරීමේ නැකත. ඒ වගේම අපි දන්නවා අපි තෙල් වලන් ලිපදීමේ නැකත. ඒක අද කාලේ භාවිතා නොවන සමහර නැකත් තියෙනවා. කප් සිටුවීමේ නැකත, පූර්ව සඳහා මංගල මඩු සඳහා කප් සිටුවීමේ නැකත වගේ දේවල් පූර්ව මංගලික විවාහ දිනයට කලින් යෙදෙන මංගල නැකත් විදිහට අපි සලකනවා. ඒ වගේම විවාහ දින නැකත් විදිහට අපි සලකන්නේ ප්‍රධානම වශයෙන් මනමාල මහත්මයා සිය නිවසින් පිටත් වීමේ නැකත. ඒ වගේම අතීතේ නම් මනමාලියක් නිවසින් පිටත් වීමේ නැකතක් භාවිතා වුණේ නැහැ. අපි දන්නවා විවාහ මංගල උත්සවයේ තිබුණේ මනමාලියගේ නිවසේ නිසා. නමුත් අද කාලේ එය මේ නිවාස දෙකටම පරිබාහිරව තැනක පැවැත්වෙන නිසා මනමාලිය නිවසින් පිටත් වීමේ නැකතත් ඉතා වැදගත් නැකතක් විදිහට අපි සලකනවා. ඒ වගේම තවත් ප්‍රධාන නැකතක් තමයි මේ මනමාලියට තැල්ල හෝ වේල්පට මංගල තැල්ල හෝ වේල්පට තැබීමේ නැකත. මොකද මේ සුවිශේෂී නැකතක් මනාලිය ප්‍රමුඛ කරගෙන තමයි මුඛ්‍ය කරගෙන තමයි විවාහ මංගල උත්සවයක සියලුම කටයුතු පෙළ ගැහෙන්නේ. ඒ නිසා මේ විවාහ කටයුතු උත්සව සාර්ථක වීමට විශේෂයෙන්ම සම්බන්ධ ඇස්වහ කටවහ දෝෂයන් ප්‍රමුඛ දෝෂයන් මගහැරීමට මේ මනාලිය සැරසීමේ මංගල නැකත ඉතා වැදගත්. ඒ වගේම ඊළඟට යෙදෙන නැකත තමයි මංගල පෝරුවට ගොඩවීමේ නැකත. මේ අතරතුර ප්‍රධාන අපේ සම්ප්‍රදායේ නියමිත නැකත් නැහැ. මංගල පෝරුවට ගොඩවීමේ නැකත. ඉතින් පැරණි සම්ප්‍රදාය තුල අපි විවාහ උත්සවයේ අපේ නිවසේ පවත්වන කාලයේදී මංගල පෝරුවෙන් බැසීමේ නැකතක් භාවිතා වුණේ නැති බව අපි දන්නවා. නමුත් අද වර්තමානයේ වෙනකොට කාලය කළමනාකරණය කිරීමේ දෙයක් විදිහට මංගල උත්සවය පවත්වන්නේ අපි උත්සව ශාලාවල අපිට සීමිත කාලයක් ලැබිලා තියෙනවා. අපි පෝරුවෙන් බැසීමේ නැකතත් භාවිතා කරනවා. ඒ වගේම පැරණි නැකතක් තිබුණා මංගල අපි පළමු මංගල ආහාරය යොවල ගැනීම සඳහා පිටත් වුණ නැකත. එහෙම නැත්නම් මංගල මඩුව විවෘත කිරීමේ නැකත. නමුත් අද භාවිතා වෙන්නේ නැහැ මේ නැකත. නමුත් ඊට පස්සේ විවාහ රෙජිස්ට්‍රේෂන් එකක් නැත්නම් අපි කියන විවාහ ලියාපදිංචියක් කරනවා නම් එම නැකත සහ අවසාන වශයෙන් නව යුවල මදු සමය බලා පිටත් වීමේ නැකත එක්ක තමයි මේ නැකත් පත්‍රයේ සියලුම නැකත් අවසන් වෙන්නේ. මේ නැකත් පෙළ සාදා ගැනීමෙන් පසුව සාමාන්‍ය යුවලක් ඔවුන්ගේ දෙමව්පියන් සමග එකතු වී මේ විවාහ මංගල උත්සව කිරීමට සුදුසු චාරිත්‍රවේදියෙක් තෝරා ගන්නවා. ඉතින් පළපුරුදු දැනුම ඇති ඒ සඳහා මනා චරිතයකින් හෙබි ඒ වගේම හොඳ පෞරුෂවත් කටහඬක් සහ හැමෝගේම ආකර්ෂණය දිනාගත හැකි ගායන හැකියාවක් තියෙන මහත්මයෙක් තෝරා ගැනීමෙන් තමයි මේ කටයුතු වඩා සාර්ථක වෙන්නේ. එතකොට ඒ සඳහා මංගල පෝරුවක් සුදුසු මංගල පෝරුවක් සොයා ගැනීම සහ ඒ සම්බන්ධ සපයන්නන් සමග සාකච්ඡා කොට කතා කර ගැනීමත් ඊට අනුව කෙරෙනවා. මේ සියලු කටයුතු වලින් පසුව මේ මංගල උත්සව දින සංවිධානය වෙනවා. එතකොට මංගල උත්සව දිනයක් ආසන්න වෙනකොට කොහොමද යුවලක් දෙමව්පියන් කටයුතු කරන්නේ? ඉතින් අපි සාමාන්‍යයෙන් හැම විටම උපදෙස් දෙනවා මංගල උත්සවයක් ආසන්නයේ වෙනකොට අඩුම තරමේ මේක වතාවක්වත් මේ තමන් විවාහ වීමට බලාපොරොත්තු වන මංගල පෝරුව දකින්න. ඒක කොහොමද වෙන්නේ කියලා දකින්න. ඒ වගේම චාරිත්‍රවේදී මහතුරු හම් වෙන්න යන්න. ඔවුන් සමග සාකච්ඡා කරන්න. කොහොමද මේ කටයුතු කෙරෙන්නේ? අඩුම තරමේ තමන්ගේ මංගල පෝරුවේ චාරිත්‍ර කටයුතු කරන මහත්මයා තමන් විවාහ කරන මහත්මයා දැක බලා කතා කරන්න කොයි වගේ කෙනෙක්ද යා කියලා. මොකද ඒක ඉතා වැදගත්. මොකද ඒ ආශිර්වාදය ලැබෙන්නේ පළමු කොටම එතුමාගෙන්. ඊට පස්සේ කටයුතු කරන විදිය සාකච්ඡා කරන්න. ඒ සඳහා අඩුම කුඩුම මොනවද අවශ්‍ය වෙන්නේ? ඒ සම අඩුවක් නැතුව හැමදේම සම්පූර්ණ විය යුතුයි. මංගල පෝරුවක් කියන්නේ සුවිශේෂී අවශ්‍ය ස්ථානයක්. ඒක අපි සාමාන්‍යයෙන්
ආරම්භයේම ඒ සඳහා අවැසි ආශිර්වාද කරන දෙවි දේවතාවුන්ට වඩින්නට එහි සිට ආශිර්වාද කරන්නට ඇල්ම බැල්ම හෙලන්නට ආරාධනා කරනවා. එනිසා එවැනි ස්ථානයක් ඉතාමත්ම පිරිසුදු සහ මනරම් රමණීය ස්ථානයක් විය යුතුයි. සම්ප්‍රදායේ කියවෙනවා මංගල පෝරුවක මංගල ලකුණු සනිටුවන් විය යුතුයි කියලා. මංගල ලකුණ කිව්වහම අර්ථයන් දෙකක්. එක තමයි අට මංගල අපි කියනවා මංගල ලකුණු 8ක් විශ්වාසයේ තියෙනවා භාවිතාවේ තියෙනවා අපේ සම්ප්‍රදාය තුළ. මේ මංගල ලකුණු 8 අතරේ තියෙනවා ස්වස්තිකය, ඒ වගේම පුන් කලස, මාළුවා, හෙන්ඩුව ආදී කොට ඇති මංගල ලකුණු එකක් හෝ කීපයක් මංගල පෝරුවක සනිටුවන් විය යුතුයි කියන සම්ප්‍රදායික මතයක් තියෙනවා. ඒ වගේම එක්තරා ආකාරයකින් අටමගල කියනවා කිසියම් අටකොණක් සහිත සිතුවමක්. මේ අටකොණ සහිත සිතුවමත් අපේ මංගල චාරිත්‍රවේදීන් අර ධන ධාන්‍ය ආදී දේ උපකාරී කරගෙන මංගල පෝරුව මත සනිටුවන් කරනවා. ඒ ආකාරයෙන් තමයි මේ මංගල ලකුණු සනිටුවන් වෙන්නේ. ඒ වගේම සුවඳ මලින් පිච්ච ඒ වගේම ආදී කොට ඇති සුවඳ මලින් මංගල පෝරුව සැරසීමත්, ඒ වගේම නැවුම් මලින් නැවුම් කොළ මල් ආදී මංගල පෝරුව සැරසීම සහ ප්‍රධාන වශයෙන් සුදු වර්ණය, සුදු හා ඒ ආශ්‍රිත වර්ණය ඉස්මතු කොට ගැනීම. අපි හැමතිස්සෙම සුදු වර්ණය සලකනවා අපේ මේ ශ්‍රී ලාංකික සමාජය තුළ. ඒකෙන් සංකේතවත් කරන්නේ පිවිතුරු බව, නැවුම් බව. ඉතින් ඒ නිසා යුවලකට විවාහය තුළ හැමතිස්සෙම ඒගොල්ලන්ගේ ජීවන ගමනේදී මේ පිවිතුරු බව ඉතාමත් වැදගත්. එන සංකේතවත් කිරීම සඳහා සුදු වර්ණය ප්‍රමුඛ කොටගෙන තමයි මේ මංගල පෝරුව ආශ්‍රිත දේවල් සැරසිලි නිර්මාණය වෙන්නේ. ඒ වගේම මංගල පෝරුව තියෙන ස්ථානයත් ඉතාමත් පිරිසුදු ස්ථානයක් විය යුතුයි. අපි අද කාලේ පුරුදු වෙලා තියෙනවා මංගල පෝරුව බොහෝ විට එලිමහන් ස්ථානවල යොදා ගන්නට. මේක හොඳ ප්‍රවණතාවයක්. ඒතර මම දකින්නේ ඇතුළත පරිසරයට වඩා බොහෝ විට එලිමහන් පරිසරය හැමතිස්සෙම පිරිසුදුයි සහ නැවුම් ගතිය තියෙනවා. ඉතින් ගහකොළ ආශ්‍රිතව, ඇලදොල ආශ්‍රිතව, ගංගා ආශ්‍රිතව, ජලය ආශ්‍රිතව පිරිසුදු පරිසරයක් තියෙන තැනක් විය යුතුයි. එලිමහන් උණපලියට හැමතිස්සෙම පිරිසුදු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දුර්ගන්ධයන් හමන ස්ථානයක් හා අයවසම් පිරිසුදු පරිසරයක් නොමැති ස්ථානයක් එලිමහන් වුණත් මංගල පෝරුවේ චාරිත්‍රය කිරීමට සුදුසු වන්නේ නැහැ. මොකද මම නැවතත් මතක් කරනවා මංගල පෝරුවේ චාරිත්‍ර සඳහා ආරම්භයේදීම අපි ඒ සඳහා ආශිර්වාද කිරීම පිණිස නිසි දෙවි දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරනවා. එහෙනම් අපි විශ්වාස කරනවා ඒ කාලය තුල ඒ දේවතාවුන් වහන්සේලා ඇල්ම බැල්ම හැලමින් මේ ස්ථානයට සමගාමීව වැඩවෙසෙන බව. ඒ නිසා තමයි හැමදෙස්සම මේ මංගල පෝරුව වගේම එහා වටපිටාවේ තියෙන පරිසරයත් ඉතාමත් පිරිසුදු සහ මනස්කාන්ත අවධානය දිනාගත හැකි අනවශ්‍ය ශබ්ද වලින් තොර අවධානය දිනාගත හැකි නිස්කලංක පරිසරයක් විය යුතු වන්නේ. ඒ වගේම තමයි මේ මංගල පෝරුව ආශ්‍රිත පරිසරය සකස් කිරීමේදී මේ සඳහා වැදගත්ම දෙයක් තමයි මේ සඳහා සම්බන්ධ වන පිරිස. ඉතින් අපි හැමතිස්සෙම විශ්වාස කරනවා හතර වර්ගයේ පිරිස විතරක් නෙමේ විශ්වාස කරනවා විතරක් නෙමේ අපිට නියම වෙලා පැවිදිලා තියෙන සංස්කෘතිය තුළ මංගල චාරිත්‍ර සඳහා හතර වර්ගයේ පිරිස සම්බන්ධ විය යුතුයි. මනමාල කුමරුන්ගේ මව් සහ පිය පාර්ශවයක්, ඒ වගේම මනමාල කුමරියන්ගේ මව් සහ පිය පාර්ශවයක් නියෝජනය කරන නෑදෑ පිරිසක්. මේ සියලුම දෙනා අහගෙන සිටිද්දී සහ බලාගෙන සිටිද්දී තමයි මේ මංගල පෝරුව චාරිත්‍ර කෙරෙන්නේ. එතකොට මේක තමයි විවාහයට තියෙන සාක්ෂිය. ඉතින් අපි පැරණි කාලේ අපි දන්නවා හොලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් මේ රටේ තිබෙන්නේ නැහැ. ඉතින් මේ සම්මත විවාහය ඇති වෙන්නේ මේ හතර වර්ගයේ ඥාතීන්ගේ සාක්ෂීත්වය මත දකින අහලා තියෙන සාක්ෂිත්වය මත තමයි මේ විවාහය. ඒක ලියාපදිංචි කරලා පොතේ ලියන විවාහයට වඩා 10 ගුණයක් සම්මතයි. හොඳයි. ආකාරයෙන් තමයි. ඒ වගේම නැකත් පද්ධතිය සකස් කිරීමේදී බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි කොපමණ වේලාවක් මංගල පෝරුවේ චාරිත්‍ර සඳහා අවශ්‍ය වෙනවාද කියන කාරණය. ඉතින් අපේ ජෝතිෂවේදී මහතුරු සමහර විට දෙන්නගේ කේන්දර මත ගැළපෙන නැකත් දෙකක් යොදා නිදහසේ සකස් කර දෙනවා. ඉතින් නමුත් අපි හැමතිස්සෙම කල්පනා කරතු කාරණාවක් තමයි අපි මංගල පෝරුවේ චාරිත්‍ර සඳහා ගත කරන කාලය සාමාන්‍යයෙන් අපිට අත්‍යවශ්‍යම කාලය බවට පත් කර ගැනීම. මොකද අපිට හැම වෙලේ නිදහසේ හැම තරම්ම කාලයක් ඊට උමනා වෙන්නේ නැහැ. තවත් කටයුතු විවාහ උත්සවවල තියෙනවා. නමුත් ප්‍රමාණයේ ඉක්මවා ගිය කාලයක් ලැබුණොත් මේ
යුවල වගේම දෙමව්පියන් වගේම සම්බන්ධ වෙලා තියෙන නෑදෑ පිරිවර වගේම චාරිත්‍රක මහත්මයාටත් මේක එපා වෙන මට්ටමකට එන්න පුළුවන්. එහෙම වුණොත් මෙහි ලැබෙන ආශිර්වාදය සහ උනන්දු අඩු වෙලා මෙහි තිබෙන ආශිර්වාදාත්මක ගතිය අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි බලාපොරොත්තු වෙන කාරණේ ඉෂ්ට වෙන්නේ නැහැ. තවත් සමහර අවස්ථාවකට අපිට ප්‍රමාණවත් කාලයක් නොලැබීම තුල චාරිත්‍ර කටයුතු අංග සම්පූර්ණව ක්‍රමවත්ව කරගන්න බැරිවීම තුළ මේ කටයුත්ත අසාර්ථක වෙන්නත් ඉඩකඩ තියෙන අවස්ථා තියෙනවා. ඉතින් අපි අධ්‍යක්ෂකින් මත දන්නවා චාරිත්‍ර වේදිකෙක් විදිහට මම අපි සාමාන්‍යයෙන් සාමාන්‍ය පවුලක සියලුම චාරිත්‍ර වාරිත්‍ර අංග සම්පූර්ණ සහ ප්‍රශස්ත ලෙස කාලය භාවිතා කරමින් කරන විවාහ මංගල උත්සවයක මිනිත්තු 30ක පමණ කාලයක් අපිට අවශ්‍ය වෙනවා චාරිත්‍ර කටයුතු මෙහෙම සඳහා. නමුත් අපි විවිධ අයගේ උමනා එපාකම් අනුව මිනිත්තු 25ත් 35ත් අතර කාල පරාසයක් තුළ චාරිත්‍ර කටයුතු සඳහා නැකත් සාදව ගන්න කියලා උපදෙස් දෙනවා. මේ සියලුම කාරණා සලකා බලලා. ඒ වගේම අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ මංගල පෝරුවේ නැගීමේ නැකතයි. ඒක තමයි අත්‍යවශ්‍ය නැකත සහ හරියටම ඉටු කළ යුතු නැකත. නමුත් මෑත කාලේ අපි පුරුදු වෙලා තිනවා මංගල පෝරුවෙන් බිමට බැසීමේ නැකතක් සදන්නත් කොවිඩෙන් හරි අපිට එහෙම ගැළපෙන නැකතක් තියෙනවා නම් අපි ඒකත් භාවිතා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම ඒ අතරතුර නැකත් සම්ප්‍රදායේ නියම කරලා නැහැ. මොකද අපිට ප්‍රධානම චාරිත්‍රය අතපැන් වැඩීමේ චාරිත්‍රය වුණත් අපිට ඒ සඳහා නැකත් අත්‍යවශ්‍ය නැහැ සම්ප්‍රදාය තුළ. මොකද අපේ සම්ප්‍රදාය හැදිලා තියෙන්නේ සුබ වේලාවට යුවල පෝරුවට ගොඩනංගවලා එතන ඉඳන් චාරිත්‍ර අනුපිළිවෙලක් තියෙනවා. ඒ චාරිත්‍ර අනුපිළිවෙලට කරගෙන යන ගමන් ඒ සඳහා භාවිතා වන ස්තෝත්‍රයන් ගායනා අවශ්‍ය තැන්වලදී භාවිතා කරමින් නිසි තැන ලැබුණු කල යුවල යහපත් කර නැවතත් ආශිර්වාද අෂ්ටක ස්තෝත්‍ර හා චාරිත්‍ර කටයුතු කරගෙන ගොස් නිසි තැන ලැබුණු කලෙහි යුවල විවාහයෙන් බිමට බස්වන්න. ඔය තමයි අපිට ලැබිලා තියෙන. හොඳයි අපි සාකච්ඡා කරමු මංගල පෝරුවේ තුල සිදුවෙන චාරිත්‍රයන් ගැන. අපේ මංගල පෝරුවේ චාරිත්‍ර හැම එකක්ම කිසියම් වූ අරමුණක් අර්ථයක් සාධනය කිරීමේ උවමනාවෙන් තමයි සැකසීලා තියෙන්නේ. සමහර මංගල පෝරුවේ චාරිත්‍ර තියෙනවා. ඒ සමහර චාරිත්‍ර කාලානුරූපීව එහි අරමුණු අර්ථයන් නොගැලපෙන විට අපි ඉබේම ස්වභාවිකම ඒවා වෙනස් වෙලා හැමහා වෙලා එනවා. නමුත් අද කාලයේ එම විදිහටම භාවිතා වෙන චාරිත්‍ර අපි දකිනවා හැම චාරිත්‍රයකම අරමුණක් අර්ථයක් අපිට තියෙනවා ඉෂ්ට සිද්ධ කරගන්නත් අපි කියනවා සාධනය කරගන්නවා කියලා. අපි බලමු ප්‍රධාන මංගල පෝරුවේ චාරිත්‍ර එක එකක් විග්‍රහ කරලා. අපි යුවල පළමු කොටම සුදුසු නැකත එළඹි කල්හි පෝරුවට පෝරු මස්තකාරූඪ වෙනවා. පෝරුවට නගිනවා. ඉතින් අපි ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. සාමාන්‍ය හැම මංගල පෝරුවකම දෙපැත්තේ සෝපානයන් තියෙනවා. නැත්නම් පඩිපෙළ තියෙනවා. ඉතින් හැම විටම අපි සුබ කටයුත්තක් කරන්නට අපේ නිවසෙන් එළියට බහින අවස්ථාව වගේම මේ යුවල තමන්ගේ විවාහ කටයුත්ත කර ගැනීමට මේ පෝරු මස්තකාරූඪ වන අවස්ථාවේදී තමන්ගේ දකුණු පාය පෙරට තියලා තමයි පෝරුවට ගඩ වෙන්නේ. පළමු පඩියට දකුණු පාය තියලා පෝරුවට ගොඩ වෙලා පෝරුවට ඇතුල් වෙනවා. සුබ නැකතට. ඉතින් මේ නැකත ඉතාමත් ප්‍රබල අපි හැම විටම කියනවා. අනිත් හැම නැකතකටම වඩා මංගල පෝරුවට ගොඩවීමේ නැකත තමයි නැකත් පද්ධතිය තුළ ප්‍රධානම නැකත. මේ නැකත හැම විටම වෙලාවට කරන්නට උත්සාහ ගන්න. හොඳයි. එතකොට පෝරුවට ගොඩ වුණු යුවල අපි ඒ අවස්ථාවේදී පළමු කොටම ආශිර්වාද ස්තෝත්‍ර අෂ්ටක ගායනා මගින් ඒගොල්ලන්ට ආශිර්වාදය ලබා දෙලා චාරිත්‍ර ආරම්භය සිද්ධ වෙනවා. ඉතින් පළමු චාරිත්‍රය විදිහට අපි දකිනවා අපේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා උදෙසා බුලත් තුරුල්ලක් වෙන් කර ගැනීමේ චාරිත්‍රය. මොකද අපි බෞද්ධ සංස්කෘතියත් තුළ පසුබිමත් තුළ හැදුණු වැඩුණු අය විදිහට අපි දේව සංකල්පය යම්කිසි ප්‍රමාණයක් විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි පළමු කාර්යය විදිහට අපට කිසියම් වූ සිතක් සාන්තියක් ඇත්තා වූ දෙවි දේවතාවුන් වහන්සේලා වෙනුවෙන් අපි මංගල බුලත් තුරුල්ලක් වෙන් කරලා එම දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය මෙම විවාහ මංගලයට ලබා ගැනීම පළමු හා මුඛ්‍ය කාර්යය බවට පත් කර ගන්නවා. එතනින් පස්සේ මේ මංගල උත්සවය කියන්නේ අපි හැම විට මතක තියාගන්න මේ දෙපාර්ශවයක් එක පාර්ශවයක් බවට පත්වන අවස්ථාවක්. මනමාල මහත්මයාගේ පාර්ශවය සෞඛ්‍ය දෙමව්පියන් සහ අපිට අපි
දැනුවත්ව හා දැනට කිය නොහැකිය අතීත පරම්පරා ගානකින් පැවතගෙන එන පරපුරක්. මනමාල කුමරේගේ පාර්ශ්වයත් ඒ ආකාරයෙන් එන පරපුරක්. එකට එකතු වන අවස්ථාවයි මේ. දැන් මේක විශේෂ සංයෝගයක් වෙන අවස්ථාවක්. හරි. ඒ නිසා අපි මුලින්ම කිව්වේ විවාහ මංගල උත්සවය සංස්කෘතිමය පෞල් චාරිත්‍ර හා සම්ප්‍රදායන් එකමුතු වන ස්ථානයක් කියලා. මෙවැනි අවස්ථාවකදී අද මේ යුවල මේ ආකාරයෙන් මුණ ගැහෙන්නේ ඔවුන්ගේ දෙමව්පියන් නිසා වගේම අපිට කිව හැකි හා නොහැකි අතීත දහස් ගණනක් පරම්පරාවක් නිසා. ඒ නිසා මෙවැනි වූ වැදගත් අවස්ථාවක එවැනි මුතුන් මිත්තන් සිහිපත් කිරීම අපේ දෙවෙනි කර්තව්‍ය විදිහට අපි අපේ මුතුන් මිත්තන් සිහිපත් කිරීම සිද්ධ කරනවා. අපි දකින්න දෙදෙනා අතර බුලත් හෝ මාරු වෙනවා. ඒ එකිනෙකාගේ පාර්ශ්වයන් වල අතීත මුතුන් මිත්තන්ට ගෞරව කිරීම සඳහා. ඒ වගේම මුදුමාල කිරීම, මුදුමාරු කිරීම, මුදු පැලැන්දීම චාරිත්‍රය කරනවා. ඒ වගේම කරමාල පැලැන්දීම චාරිත්‍රය කරනවා. මේ බලාපොරොත්තු වෙන්නේ මේ එකිනෙකාගේ තෙරෙන යුතුයකම් හා වගකීම් ඉෂ්ට කිරීම. විශේෂයෙන්ම මනමාල මහත්මිය අපේ සංස්කෘතිය අපි හැම විටම එදා වගේම අදත් කොයි හැටි වෙතත් පීතෘ මූලික සමාජයක්. එඳා ගෙදර ස්වයං පුරුෂයා කියන්නේ සිය භාර්යාවගේ යුතුයකම් වෙනුවෙන් යුතුයකම් භාර්යාව පෝෂණය කිරීම සහ එය වෙනුවෙන් කරන යුතුයකම් සම්භාරයක් ඉෂ්ට සිද්ධ කරන ස්වයං පුරුෂයෙක්. එය සංකේතවත් කිරීම සඳහා මේ දිවි ගමන තුළ ඔහුගේ යුතුයකම් සම්භාරය සංකේතවත් කිරීම සඳහා මනමාල මහතා මේ පෝරුවේදී මුදුමාල පැලැන්වීම කරනවා. ඒ වගේම තැලිපිලි පැලැන්වීමත් එවැනි අර්ථයකින්ම එහෙම නැත්නම් සලුපිලි පැලැන්වීම කියලා අපි කියනවා. එවැනි අර්ථයකින්ම තමයි මංගල පෝරුව තුළ ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ. ඒ වගේම ප්‍රධානම චාරිත්‍රය වශයෙන් පූර්ව මංගල චාරිත්‍ර තුළ අපි සලකන්නේ අතපැන් වැඩීමේ චාරිත්‍රය. නැත්නම් සරණ බන්ධනය අපි කියනවා ශ්‍රී ලාංකික විවාහය සරණ බන්ධන චාරිත්‍රය. මෙම චාරිත්‍රය තමයි අපි මුඛ්‍ය අවස්ථාව විදිහට සලකන්නේ විවාහය සිද්ධ කරන. එතනින් පස්සේ මේ යුවල විවාහකයි. ඒ විවාහය චාරිත්‍ර කිරීම දක්වා වූ කොටස තමයි සූදානම් වීම තමයි එතෙක් අර චාරිත්‍ර අතපැන් වැඩි මේ මුදු පැලඳවීම, දලුමුර පිදීම ආදී දෙවියන්ට බුලත් තුරුල්ලක් වෙන් කිරීම ආදී චාරිත්‍ර කරගෙන අවශ්‍ය කරන ආශිර්වාදයන් අවසරයන් අරගෙන එන්නේ නියමිත තැනට. නියමිත ස්ථානයට ළඟා වූ කල්හි අපි මේ යුවල විවාහයට පත් කරනවා. දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව නායුවල විවාහ ප්‍රාප්ත කරනවා අතපැන් වැඩීමෙන්. ඉතින් භාවිතා කරනවා පිරිසජ්ජායනාවක් මගින් බලගැන්වූ පිරිත් නූලක් තමයි අපිට වැදගත්ම වෙන්නේ. ඒ වගේම ඒ සඳහා පිරිත් පැන්වක් කිරීමෙන් මේ විවාහ සරණ බන්ධනය සිද්ධ කරනවා. ඉතින් මේක සම්ප්‍රදායිකව ඈත අතීතයේම ඉඳන් එන චාරිත්‍රයක් එම විදියටම අදත් කරනවා. ඉතින් සමහර අය මේ අතරතුරදී අපෙන් අහනවා මේ සඳහා රන් කෙන්දක් භාවිතා කරන්න ඕනේද කියන ප්‍රශ්නේ මම මේ අවස්ථාවක් කරගන්න සදා උත්තරයක් දෙන්න. ඉතින් රන් කෙන්ද කියන එක අපි හොඳට බැලුවාම අපේ ඉතිහාසයේ අපිට අපේ එකතු වුණු සාහිත්‍යමය කාරණාවක්. අපි කලින් කතා කරා අපේ මංගල පෝරුවේ චාරිත්‍ර කාලාන්තරයත් එසේ විකාශනය වෙමින් එනකොට මේ සඳහා විවිධ දේවල් එකතු වෙනවා. සාහිත්‍ය අපි සෞන්දර්යාත්මක අංගයක් විදිහට සලකන්නේ. අපි කටයුත්තක් කිරීමේදී ඒ සඳහා සාහිත්‍ය එකතු කරගන්නවා. එයින් තමයි අලංකාරය ආකර්ෂණය බලන් ඉන්න අයට අහන් ඉන්න අයට ලැබෙන්නේ. නමුත් ඒක අපේ චාරිත්‍රානුකූල කාර්යයට අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි. එඳා සම්ප්‍රදායානුකූල විවාහය සඳහා සුදුසුම අමුද්‍රව්‍යයන් විදිහට අපි සලකන්නේ පිරිත් සජ්ජායනාවක් මගින් බලගැන්වූ පිරිත් නූලක් සහ පිරිත් පැන්. මෙලෙස විවාහ සරණ බන්ධනය කිරීමෙන් පසුව අපි ජාමංගල ගාථා බාලිකාවන් ලබා නවයුවල ආශිර්වාද ගන්නවා. ඒ ඊටමත් සුවිශේෂී වූ ගායනාවක් බාලිකාවන් ලබා ගායනා කිරීමට අපි පුරුදු වෙලා සිටිනවා. එහි නැවුම් බව සහ උන්ගේ කටහඬ තුල ලැබෙන ආශිර්වාදාත්මක ගතිය නිසා ඒ වගේම මෙම ජාමංගල ගාථා අපේ ඉතිහාසයේ යම්කිසි කාලවකවානුවක රචිත ලියවුණු ගාථා විශේෂයක්. ඒ ඇත්තටම සෙත් කවි ගායනාවක් විදිහට ලියවුණත් අපේ පැරැන්නෝ කියනවා එහි නමුත් සෙත් කවි ආශිර්වාදාත්මක සෙත් කවි සඳහා භාවිතා වන විරිතක් භාවිතා වෙලා නැහැ කියලා. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඉන් ආශිර්වාදය ලබා ගැනීම සඳහා නිවැරදි උච්චාරණය භාවිතා කරමින්.
එහි අපේ සම්බුද්ධ රාජාණන් වහන්සේගේ අසීමිත වූ ගුණයන් කියවෙන ජයමංගල ගාථා එහි අර්ථ රසය සහ ශබ්ද රසය ඉස්මතු වන ආකාරයට නිවැරදි උච්චාරණයන් සමග ගායනා කිරීමෙන් තමයි ජයමංගල ගාථා තුලින් නාවයවලට අවැසි ආශිර්වාදය ලැබෙන්නේ. ඒ වගේම අපි මනමාල මහත්මියගේ මෑණියන් වෙත කිරිකඩ සේල පූජා කිරීමේ චාරිත්‍රය කරනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. ඉතින් අපි මේ චාරිත්‍රය අද කාලේදී තවමත් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගෙන එනවා. නමුත් යම්කිසි මට්ටමක මව්ගුණ සිහිපත් කිරීමක් සමග ඉතින් මේක ප්‍රමාණය ඉක්මවා යා යුතු වන්නේ නැහැ. සමහර අය පුරුදු වෙලා තියෙනවා. මව්ගුණ පියගුණ වගේම දෙපාර්ශ්වයෙන්ම මව්පිය ගුණ සිහිපත් කිරීමක් කළ යුතු වෙනවා. නමුත් අපේ සම්ප්‍රදායේ සඳහා අපිට ලියවුණු කියවුණු වෙනම ස්ථානයක් මනමාල කුමරියගේ මනමාල මහත්මියගේ මෑණියන් වෙනුවෙන් වෙන්කොට තිබෙනවා. මොකද මෑණියන් මේ දියණිය සුවිශේෂී වූ කැපකිරීම සමුදායක් සමගින් තමයි හදා වඩා ගන්නෙ. ඉතින් අපේ පැරණි සමාජයේ ක්‍රමයක් තිබුණා දියණියක් හැම විටම විවාහ වී සිය පවුලෙන් ඈත් වෙන ක්‍රමයක්. ඉතින් මේ දියණිය ස්වාමි පුරුෂයා සමග දියණිය ස්වාමි පුරුෂයා සමග විවාහ වීමට විවාහ දිව්‍ය යුග දිව්‍ය ගත කිරීමට යන අවස්ථාවේදී සිය පවුලෙන් ඈත් වෙනවා. ඉතින් මේ ඈත්වීම ප්‍රබල විදිහට දියණියගේ මව්ට දැනෙනවා. ඉතින් මේ මව්ගේ ඇතිවන වේදනාව තුනී කරන්නත් ඇයගෙන් වුණු සේවාවන් අපමණ කැපකිරීම වෙනුවෙන් ඇයට උපහාර දක්වන්නවත් ඇය විසින් සිය ලේ කිරි බවට පත්කොට දියණියට පවා පෝෂණය කොට හදා වඩාගත් කාලයේ පටන් අද වෙනකන් සියලුම ඇගේ සේවාවන් සිහිපත් කොට මව්ගුණ ගායනා කරලා කිරි කඩසේලේ නමින් විශේෂ සුවිශේෂී වූ පූජාවක් මනමාල මහතා විසින් මව්ට ඉෂ්ට සිද්ධ කරලා උපහාර දක්වන්නට චාරිත්‍රයක් අපි භාවිතා කරනවා. ඒ වගේම මනමාල කුමරියගේ පියාණන්ට බුලත් දී වැඳීම. ඉතින් අද කාලේ නම් සමහරට සඳහා තෑගි භාවිතා වෙනවා. තෑගි මංගල පූර්වයේ චාරිත්‍ර තුල සිය ඥාතීන්ට දෙමව්පියන් හෝ ඥාතීන්ට තෑගි දීමේ චාරිත්‍රයක් සම්ප්‍රදායේ නොවුනත් අපි බුලත් දීමේ චාරිත්‍රය භාවිතා වුණා අතීතයේ පටන්ම. නමුත් සමහර අය ඒ බුලත් සමග තෑග්ගක් දීමට පෙළඹලා තියෙනවා. ඒ වරදක් අපි දකින්නේ නැහැ. නමුත් අපි මතක තියාගත යුතුයි අපේ පෞරාණික චාරිත්‍ර සම්ප්‍රදාය තුළ තෑගි දීමේ චාරිත්‍රයක් පැවතුනේ නැති බව. එය මනමාලිගේ මවුට පුදන කිරිකඩ සේලයට සම්බන්ධ නැහැ. ඒක තෑග්ගක් නෙමෙයි. අපි සලකන්නේ ඒක සුවිශේෂී වූ පූජාවක් විදිහට. මේ ආකාරයෙන් මනමාල කුමරියගේ පියාණන්ට ඒ වගේම මනමාල මහතාගේ මවුට පියාණන්ට ආදී වශයෙන් බුලත් දීම් කරනවා. අනතුරුව ඒ බුලත් දීම් සමගින් ඔවුන්ට කෙරෙන උපහාරයන් සමගින් මේ නව විවාහයට නව යුවලට සිය දෙමව්පියන්ගේ ආශිර්වාදය කුළුඳුලේම ලබා ගැනීමේ කටයුත්තක් කරනවා. ඉන් අනතුරුව ආශිර්වාද ගන්නවන්නේ දෙපාර්ශ්වයේම ආදරණීය ඥාති හිතයිශීන් දෙපාර්ශ්වයේම නියෝජනය කරලා වැඩිහිටි ඥාතීන් ප්‍රමුඛ හැම තිස්සෙම හැම විටම මංගල පූර්වයේ චාරිත්‍රය තුල අපේ වැඩිහිටියන් ඉතාමත් ප්‍රමුඛ වෙනවා. අපි මතක තියාගන්න ඕනේ අපේ පවුලේ සිටින අපේ ආච්චිලා සීයලා හැම විටම මංගල උත්සව විශේෂයෙන් මංගල පූර්වයේ කටයුතු සඳහා සම්බන්ධ කරගන්න. මේ પરම්පරා දෙකක් එකතු වන අවස්ථාවක්. තම પરම්පරාව තුල සිටින දැනට ජීවත්ව සිටින පැරණිම සමාජිකයා අපේ ජීවත්ව නොසිටින සමාජිකයන් සිහිපත් කරන අතරේ ජීවත්ව සිටින පැරණිම සමාජිකයා ඉතාමත් වැදගත්. ඔහු ඇය මේ මංගල පූර්වයේ චාරිත්‍රයට දකින්න අහන්න ආකාරයට ඉදිරියේ ඉන්නවා නම් ඊට වඩා ආශිර්වාදයක් තවත් නැති තරම්. ඒ නිසා ඔවුන්ගේ ආශිර්වාදය ප්‍රමුඛ කොට දෙපාර්ශ්වයේම ඥාතීන්ගේ ආශිර්වාදය මංගල යුවලට නව යුවලට ලැබෙන්නට සලස්වනවා. ඒ වගේම සහෝදර සහෝදරයන් ආදීගේ ආශිර්වාදය සමග විවාහපත් වූ නව යුවල මංගල පූර්වයෙන් බිමට බස්වන්නට අපි සූදානම් වෙනවා. බිමට බහින නව යුවලට විය හැකි කිසියම් අන්තරාවක් ඇස්වහා කටවහා දෝෂයන් ප්‍රමුඛ කිසියම් වූ දෝෂයක් වේ නම් එය දුරු කිරීම සඳහා පොල් ගෙඩිය බිඳීමත් සමගම නව යුවල පොළොවට සම්ප්‍රාප්ත වෙනවා. ඒ තමයි විවාහපත් නව යුවලගේ මංගල යුගදවියේ සමාරම්භය. සමාරම්භක කටයුත්ත වශයෙන් පූර්ව චාරිත්‍රවලම කොටසක් වශයෙන් අනිවාර්යයෙන්ම විවාහපත් නව යුවල සිය පහන අපි කියනවා ප්‍රාර්ථනා පහන දැල්වීම කළ යුතුයි. එතනින් පසුව තමයි වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා නව යුවලට යොමු.
අපි බලමු මංගල පූර්වයේ චාරිත්‍ර අධකාරයේ කොයි වගේ වැදගත්කමක්ද උසුලන්නේ කියලා. මම හැම විටම අපේ විවාහ චාරිත්‍ර හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය මංගල චාරිත්‍ර විදිහට. මේ වචනේ භාවිතා කරන ප්‍රධාන හේතුවක් තමයි ශ්‍රී ලාංකීය කිව්වහම අපේ විශේෂ වූ අනන්‍යතාවයක් තියෙනවා. මේ තුල ජාතීන් කිහිපයක් ඉන්නවා. මේ තුල ආගම් කිහිපයක් තියෙනවා. විවිධ ප්‍රදේශානුව විවිධ ජන වර්ග ඉන්නවා. උඩරට වෙන්න පුළුවන්, පහතරට වෙන්න පුළුවන්. මේ හැමෝගෙම විවාහය සංකේතය තමයි අපේ රටේ අනන්‍යතාවය තමයි විවාහක අනන්‍යතාවය තමයි ශ්‍රී ලාංකීය මංගල පූර්වයේ චාරිත්‍රය. අපි පිළිගන්නවා කාලාන්තරයක් ශ්‍රී ලංකාව බෞද්ධ ආభాෂයත් සමගම පැවතෙන නිසා මේ චාරිත්‍ර තුල බෞද්ධ ඌරුවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි පිළිගත යුතුයි චාරිත්‍ර තුල හින්දු ආගමික පසුබිමක් තියෙනවා. බටහිර පසුබිමක් තියෙනවා. මේ සියල්ල එකතු වෙලා තමයි වර්තමාන මංගල පූර්වයේ චාරිත්‍ර සියල්ලම කටයුතු හැදිලා තියෙන්නේ. විශේෂයෙන්ම ආශිර්වාද ස්තෝත්‍රවල පවා අපි හින්දු ආගමික ස්තෝත්‍ර පවා අපි භාවිතා වෙනවා. මොකද මේ පුද ලබන දෙවියන් පවා අපි බොහෝ විට එකයි. සමහර බටහිර චාරිත්‍ර මුදු පරදන චාරිත්‍ර පවා අපිට බටහිරේ දායදක් විදියට පෞර චාරිත්‍ර වල සම්මිශ්‍රණය වුණු දේවල්. කොහොම නමුත් අද කාලය වෙන විට අපි සෑහෙන සතුටු වෙනවා ආඩම්බර වෙනවා චාරිත්‍ර විදියට මම පහුගිය ගෙවුණු දශකයන් තුල අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ චාරිත්‍රය අපේ මංගල විවාහ චාරිත්‍රය ශ්‍රී ලාංකික විවාහ චාරිත්‍රය රට පුරාම ප්‍රචලිත කරන්න. ඒ විතරක් නෙමේ ජාත්‍යන්තරව ප්‍රචලිත වන්න. අපිට කාලයකට ඉහත චාරිත්‍ර කිරීමට පෙළඹුණේ බෞද්ධ සිංහල පිරිස විතරයි. මිශ්‍ර විවාහයක් වෙනකොට මංගල පූර්වයේ චාරිත්‍ර බොහෝ විට උනේ නැහැ. අපි අවුරුදු 20-30 ගාණක් චාරිත්‍ර කටයුතු කරගෙන නිසා අපි ඉතිහාසය දන්නවා. හරි. නමුත් මෙහිදී සමහර කොටස් ඊටමත් දැඩි විදිහට භාවිතා කිරීම නිසා ආගම පසුබිම්ව භාවිතා වුණ නිසා චාරිත්‍රවල එසේ වන්නට ඇති. නමුත් අපි හැකියාව ලැබුණා අපිට මෙය හැමෝටම භාවිතා කර හැකි චාරිත්‍ර පද්ධතියක් බවට පත් කරන්න. එය විය යුතුයි. එහෙම නැත්නම් එහි පැවැත්මක් නැහැ. ඕනෑම සංස්කෘතියක් තුළ එහි ජීවත් වන පුද්ගලයන්ට භාවිතා කළ හැකි වන ආකාරයට එහි චාරිත්‍ර පද්ධතිය ගැලපෙන්නේ නැත්නම් වෙන්නේ ඉතිහාසයේ වෙලා තියෙන්නේ එම ජන කොටස් එම සංස්කෘතික කොටස් අතහැරලා දානවා. ඒ ආකාරයෙන් ලෝකයේ විවිධ ජන කොටස් විවිධ දේවල් මගේ හැරලා අතහැරලා දාපු අවස්ථා තියෙනවා. ඉතින් අපි අද වෙනකොට මේ රට පුරාම විවිධ පිරිස් ಜಾති ભેදයකින් තොරව සමහර විට ආගමික ભેදයකින් තොරව සිය මංගල විවාහය සංකේතයක් විදිහට ශ්‍රී ලාංකීය මංගල චාරිත්‍රය භාවිතා කරනවා. එතකොට විදේශයන් අනන්තවත් අපි විවාහයන් විදේශික පුද්ගලයන් සමග ලාංකිකයන් කරන විවාහයන් සමහර අවස්ථාවල සම්පූර්ණ විවාහය විදේශිකයන් දෙදෙනෙක් ඔවුන් ශ්‍රී ලාංකික ක්‍රමයට විවාහ වීමට ඇති කැමැත්ත හා ආසාව මත ශ්‍රී ලාංකීය මංගල විවාහ චාරිත්‍ර කරලා විවාහ වෙනවා. මේ රටේ සහ විදේශයන් වලත් ඒ විදිහටම කරනවා. ඒ තරම් ආකර්ෂණයක් මීට ලැබෙන්නේ ශ්‍රී ලාංකීය විවාහ මංගල චාරිත්‍රය තුල කරන චාරිත්‍රවල තා මනහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ සියලු අර්ථයන් අද කාලයටත් ඉතාමත්ම ගැලපෙනවා. ඒ හැම දෙයක්ම අපි චාරිත්‍ර කරද්දී පැහැදිලි කරමින් කියලා දෙමින් චාරිත්‍ර කටයුතු කරනවා. ඒ නිසා මේ පිරිස් ඒවාට කැමති. ඒ වගේම භාවිතා වන ගායන ශෛලී ඉතාමත් ආකර්ශනීය ආශිර්වාද ස්තෝත්‍ර ගායනා ක්‍රම අපි භාවිතා කරනවා. ඒ වගේම මනරම් වූ ආකාරයට සරසන ලද මංගල පූර්ව මණ්ඩප මලින් සැරසුණු නැවුම් ආකාරයට මංගල සංකේතවත් සහිත අලංකාර මංගල පූර්ව මණ්ඩප ලෝකේ විවාහ උත්සවයන් සඳහා භාවිත වන අලංකාරම මණ්ඩප සහ ඉදිකිරීම් වේදිකාවන් භාවිතා වන්නේ ශ්‍රී ලාංකීය මංගල චාරිත්‍ර විවාහ මංගල පූර්ව. ඒ වගේම ඒ සඳහා සූදානම් වීම සමහර ඇතැම් විවාහයන් බොහොම චාම් විදිහට පෞද්ගලිකව කෙරෙන අතරේ ශ්‍රී ලාංකික විවාහ මංගල චාරිත්‍රයේ බොහොම ගාම්භීර උත්සව සභාවක් ආකාරයට කරනවා. මේ හොඳට සංවිධානය වන උත්සව සභාවක් ආකාරයට කරනවා. මේ සියලුම කටයුතු නිසා අද වෙන විට ශ්‍රී ලාංකීය විවාහ මංගල චාරිත්‍ර ශ්‍රී ලංකාවේ පමණක් නොවේ මේ ලෝකේ පුරා විසිරුණු බොහෝ දෙනෙක්ගේ
ඉතාමත් ආකර්ශනීයම වූ විවාහ මංගල චාරිත්‍ර බවට පත්. ඕනෑම සංස්කෘතියක් සිය සංස්කෘතියේ අභිමානය රැක ගැනීමට නම් සිය පරපුරෙන් පරපුරට උරුම වී ඇති චාරිත්‍ර සහ වාරිත්‍ර සම්ප්‍රදායන් රැකගත යුතුමයි. එහෙම නැති ජාතිය සංස්කෘතිය විනාශයට පත් වෙනවා. ඉතින් අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ අතීතයේ ඉඳන් පැවතගෙන මෙම චාරිත්‍ර සම්ප්‍රදායන් අපි අදටත් රැකගෙන යනවා. අනාගතයේදී පරපුරක් මේ සඳහා බලාපොරොත්තු ඉන්නවා මේ කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න. ඔවුනට එය හැකියාවක් බවට පත් වෙන්නේ අද අපි මේ අපේ සංස්කෘතික දායාදයන් රැකගත්තොත් පමණයි. විවාහ මංගල චාරිත්‍රාත් එලෙසමයි. අපේ විවාහයේ සංකේතය ශ්‍රී ලාංකේය විවාහ මංගල චාරිත්‍ර ක්‍රමවේදය අපි මනාව රැකගත යුතුයි. මනාව විදිහට පවත්වාගෙන යා යුතුයි. වෙනස් වීම හැම විටම අවශ්‍යයි හැම දෙයකටම. නමුත් සාධාරණ ක්‍රමයකට අනවශ්‍ය තරම් වෙනස් වීම සිදු නොකොට එහි විවාහ මංගල චාරිත්‍ර හැම විටම අපි සලකන්නේ ගාම්භීර අවස්ථාවන් විදිහට. මොකද මංගල උත්සව සභාවක් කියන්නේ විවාහ මංගල උත්සවයේ සතුට විනෝද වෙන කොටසට කලින් විවාහය ඉතාමත් ගාම්භීරව පැවැත්වෙන්න ඕනේ. එතකොට එය හැම විටම අපි රැකගත යුතුයි. චාරිත්‍රවේදී මහතුන්, ඒ වගේම විවාහ වන තරුණ තරුණියන්, ඔවුන්ගේ දෙමාපියන් සහ නෑදෑ පිරිවර. ඒ සඳහා ඉතාමත් උනන්දුවෙන් සහ අවධානයෙන් යුක්තව ඒ සඳහා සම්බන්ධ විදිහට නිසි ගෞරවයක් ලබා දිය යුතුයි. හරි. ඒ වගේම තමන් ඕනෑම ලංකාවේ පුරවැසියෙක් විදිහට ඕනෑම කෙනෙකුට ශ්‍රී ලාංකීය විවාහ මංගල චාරිත්‍ර විදිහට නෙමෙයි ඕනෑම ලෝකයේ විසෙන කෙනෙකුට ශ්‍රී ලාංකික විවාහ මංගල චාරිත්‍ර තුළින් ලැබිය හැකි ආශිර්වාදයන් ලැබීමට අයිතියක් තියෙනවා. එය එක්තරා ආකාරයක ලෝක උරුමයක්. ඒ චාරිත්‍ර මනාව ඉෂ්ට සිද්ධ කිරීමෙන් එම ආශිර්වාදයන් ලබා ගන්නට ආසාවෙන් බොහෝමයක් පිරිස් බලාගෙන ඉන්නවා. අනාගතය සඳහා ශ්‍රී ලාංකීය මංගල පූර්වයේ චාරිත්‍ර රැක ගන්නට අද ජීවත් වන අපට පැවරලා තියෙනවා. එහි නිසි ක්‍රමවේදයන් එම විදිහටම කරගෙන යාමින් සාම්ප්‍රදාය රැක ගනිමින් හැමතෙම හැමතෙම එම ආශිර්වාදයන් ලබාගත හැකි දෙයක් බවට පත් කර ගනිමින් ඊට වටිනාකමක් ලබා දෙමින් විවාහ මංගල උත්සවය තුළ එය රැක ගැනීමට අපි අද පෙළඹෙනවා නම් අපේ අනාදිමත් කාර්යයක ඉදිරියට බිහිවන අනාගත පරපුර අපිට පින් දේවි මේ සම්ප්‍රදායන් ඔවුන්ට අපි රැකගෙන ගිය නිසා ශ්‍රී ලාංකික ජන සමාජයේ සමාජිකයන් විදිහට ඔබටත් මටත් පැවරලා තිනවා ශ්‍රී ලාංකික විවාහයේ සංකේතය ශ්‍රී ලාංකික මංගල පූර්වයේ චාරිත්‍ර මේ රටේ ඕනෑම කෙනෙකුට ආශිර්වාදයේ සිය විවාහය සඳහා ඕනෑම පසුබිමක ඕනෑම අවස්ථාවක සිටින කෙනෙකුට සිය විවාහ මංගල ආශිර්වාදය සඳහා ලබා ගැනීමට තියෙන අයිතිය සහ උරුමය ලබා දීමට සම්බන්ධ වෙමින් ශ්‍රී ලාංකික ජන සමාජයේ සහභාගීකයන් විදිහට ඔබත් මමත් ඒ ආරක්ෂා කොට මතු පරපුර සඳහා ගෙන යාමට තිබෙන වගකීම අවබෝධ කර ගැනීමෙන් මේ කතා බහ සහ සම්බන්ධ වුණාට ඔබ සියලු දෙනාටම ආයුබෝව වේවා. ආයුබෝ වේවා කලසෙත් මුදුන් වේවා දෝෂ දුරු වේවා සියලු සතහට ආයුබෝවා.